හෙල්ලෝ ගයිස් අද කාත් කවුරුත් නැහැ තනියම මේ පැත්තෙත් කවුරුත් නැහැ එතකොට මේ පැත්තෙත් කවුරුත් නැහැ තනියම හරි ඉතින් ගේන්දරෙත් තිබ්බ තනි වෙයි කියලා මං හිතුවේ නෑ මෙච්චර තනි වෙයි කියලා කොහොමවත් කවන්නේ මේ වීඩියෝ එක බලන කට්ටිය කපල් බලන්නකෝ හොඳයි එහෙම හොඳයි අද මම මේ තනියම ලෑස්ති වෙලා ඉන්නේ රයිස් එකක් සොහොනේ ඉඳන් කන්න හරි දැන් කතන්දරේ අහලා ඉන්නකෝ අපේ ගමේ අලුතින්ම දැම්ම රයිස් කඩයක් ඒකේ රයිස් ගණන් කොහොමද කියන්නම් මන් දන්නේ ඒ රයිස් කඩෙන් රයිස් එකක් අරගෙන සොහොනේ ඉඳගෙන තනියම කන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. අපි ඉස්සෙල්ලාම රයිස් කඩේට ගිහිල්ලා රයිස් එකක් අරගෙන සොහොනට යමු. සොහොනට ගිහිල්ලා කමු. එහෙනම් අපි යමු. අපි පාට බැස්සොත් පාරේවත් මිනිස්සෙක් නැහැ පේනවා නේද? තා පොඩ්ඩක් දුර යන තියෙනවා රයිස් කඩේට ගිහිල්ලා රයිස් එක දාගෙන එහෙම සොහොනට ගිහිල්ලා අද කමු යක්කුත් එක්ක හොඳේ. මේ තමයි අපේ ගමට අලුතින්ම දාපු රයිස් කඩේ පේනවනේ. මේ කඩේ තියෙන්නේ. ආවා. හරියන රයිස් එක අරන් තියෙන්නේ අපි සොහොනට ගිහිල්ලා අද යක්කුත් එක්ක රයිස් කාලා මොනව වෙයිද දන්නේ නැහැ මැරලා වැටෙයිද දන්නේ යක්කු ගහයිද දන්නේ නැහැ කොහොම හරි කමන්නේ රයිස් කන්න තමයි තියෙන්නේ යා හරි ගයිස් අපි සොහොන ළඟටම ඇවිල්ලා ඉන්නේ තව ටික දුරක් යන්න තියෙනවා සොහොනට මේ සොහොන ඔයාලට මතක ඇති මේ තියෙන්නේ සොහොනට යන පාර මේ සොහොන ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකක් කරා මේ සොහොන ඉරුම් පුච්චන් කාපු වීඩියෝ එක කරේ අන්න ඒ වීඩියෝ එක කරෙත් මේ සොහොනෙම තමයි මේ සොහොනෙම තමයි මේ තියෙන්නේ සොහොන පටන් ගන්න තැන අද ඉතින් මෙතන නම් වීඩියෝ එකක් කරමු කන්න තමයි තියෙන්නේ යක්කු ඉන්නවද නැද්ද මන් දන්නේ නැහැ ටියර් නෙදත් කවන්නේ අද කනවා සොහොනේ රවුමක් දාලා එමු ඔක්කොටම කලින් හැම දෙයකටම කලින් සොහොනේ රවුමක් දාලා එමු මේ තියෙන්නේ මේ හමුදාවේ අයගේ මිනි වලලු පුතේ පොඩ දෙනෙක් ඉන්නේ හමුදාවේ පොඩ දෙනෙක් ඉන්නේ මේ හමුදාවේ මිනි තියෙන්නේ හරියට යනකම්ම තියෙනවා මේ හැමතැනම මිනි වලලපු තැන් තමයි හරිනම් අපි හොඳ තැනක් හොයාගෙන වැඩේට ලෑස්ති වෙමු යා හරිනම් අපි කට්ටියත් එක්කම රයිස් එක්කම මේ අලුතින් දාපු කඩ යන්නේ මොකද්ද දන්නේ KHB restaurant හොදියෝ නෑ හොදි කන්නේ නෑ මම මේ තියෙන KHB restaurant බයිලක ගහින්න බෑ ඉක්මනට ගන්න ඕන මේ යක්කුවවත් එහෙම මේ තියෙන ඒගොල්ලන්ගේ රයිස් එක පෙනුමට තියෙන හොඳයි සුපිරි රස කොහොමද දන්නේ රහ හොඳයි සොහොනේ කියලා නෑ සුපිරි රහක් තියෙනවා අමුතු රහක් එන්නේ චිකන් කඩලා දාලා තියෙනවා
මේ වගේ සෝහනක රයිස් එකක් කන්න බය වෙන්න එපා වේනවනේ. ආවෙත් තනියම ගියෙත් තනියම සෝහනට ආවෙත් තනියම මේ පොඩ වටපිට කරන්නේ බය හින්දා. මොනවා කිව්වත් බයයි චුට්ටක්. ඒ හින්දා මේ පොඩි බයක් තියෙන ගෙවුලනවා සීතලට වගේ. මෙහෙම රයිස් කන්න බය වෙන්න එපා සෝහනේ ඉඳලා. KHB රෙස්ටුරන්ට් එකේ රයිස් එක සුපිරි. කන්න බැරි කමක් නැහැ සුපිරි කන්න පුළුවන්. මේ තියෙන චිකන් රයිස් එකක්මයි ගෙනාවේ. සෝහනේ කන්න ඕන හින්දා චිකන් රයිස් එකක්ම තමයි ගෙනාවේ. අතන ෆුඩ් රිවිව් කරන කට්ටියට, ඒ කියන්නේ කෑම කන ඔය වීඩියෝ දාන හැමෝම තම මේ වගේ සෝහනක් කරා නම් සුපිරි. අපි වගේ සෝහනක කරා නම් සුපිරි. මේ රයිස් එක මට තනියම කන්න බෑ. කන්න දෙන්න යකෙක් ඉන්නෙත් නැහැ. ඒ නිසා භාගයක් කාලා ඉතුරු භාගය ගෙදර අරන් යනවා. මේ ගෙදර ගිහින් කන්න. යක්කු නැති හින්දා මම මේකෙන් භාගයක් යකෙකුටවත් දෙන්න ඉතින් යකෙක් නෑ. ඒ නිසා භාගයක් කාලා ඉතුරු භාගය ගෙදර අරන් යන්න. හරි එහෙනම් මට මේ ටික කෑම ඇති මේ මොකද තව වීඩියෝ එක දික් වෙනවනේ මේක ඔක්කොම කෑවොත්. ඒ හින්දා මම මෙතනින් එහාට මේ ටික ඉතුරු කරගන්නම් ගෙදර ගිහින් කන්න. සෝහන් වල කන්න බය වෙන්න එපා වෙනවනේ. තනියම ආවේ තනියමයි කෑවේ. තාමත් සෝහනේ ඉන්නේ. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරලා ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට මම මේක ඔක්කොම කෑවොත් වීඩියෝ එක දික් වෙන හින්දා මම කන්නේ එතනින් යාට නේ. ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ එක මොකද්ද කියන්න මම දන්නෙත් නෑ. මොනවා කරයිද කියන්න දන්නෙත් නෑ. ඊළඟට වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හැමෝටම ජය වේවා.